ඔන්න එකමත් එක කැලෑවක ටිකෝ කියලා වඳුරු පැටියෙක් හිටියා. ඉතින් එයා දවසක් වත්තක් අයිනේ ගහක් උඩ ඉන්නකොට හරිම හුරතල් සුදු පාට බලු පැටියෙක්ව දැක්කා. ඉතින් මේ බලු පැටියාගේ නම රෝමියෝ. රෝමියෝ තනකොළ උඩ දඟල සෙල්ලම් කරනවා. චිකුට හිතුණා කවුද මේ හුරු බුටියෙක් කෙනා? ඉතින් චිකු හිමින් ගහෙන් බැහැලා රෝමියෝ ළඟට ගියා. මුලින්ම රෝමියෝ චිකුව දැක්කම පොඩ්ඩක් බැලුවා. හැබැයි එයා බය වුණේ නැහැ. චිකු එයාගේ අත දික් කළාම රෝමියෝ හරි ආදරෙන් වලිගේ වනවනා චිකුගේ අත ලෙව කෑවා. එදා ඉඳන් දෙන්නා හොඳම යාළුවෝ වුණා. ඊට පස්සේ ඉතින් හැමදාම හවසට චිකු ගස් උඩින් පැන වත්තට එනවා. රෝමියෝ වත්ත ළඟ ඉඳගෙන චිකු එනකම් බලන් ඉන්නවා. ඉතින් චිකු එනකොට කැලේ තියෙන ලස්සන මල්, පළතුරු වගේ දේවල් රෝමියෝට ගෙනත් දෙනවා. රෝමියෝත් ඉතින් ගෙදරින් හම්බෙන කෑමකින් චිකුටත් පොඩ්ඩක් ඉතුරු කරගන්නවා. හරියට සහෝදරයෝ වගේ. දවසක් රෝමියෝ සෙල්ලම් කර ඉන්නකොට ගේට්ටුවෙන් පැනලා කැලේ පැත්තට ඇවිදගෙන ගියා. ටික වෙලාවක් යද්දී වටපිට අඳුරු වෙලා රෝමියෝට බය හිතුණා. එයාට පාර හොයාගන්න බැරුව තනියම අඬා ඉන්නකොට චිකු උඩ ඉඳන් රෝමියෝව දැක්කා. එයා දුවගෙන ඇවිත් රෝමියෝ අල්ලගෙන හරි පාර පෙන්නලා ආයෙත් එයාගේ වත්තටම එක් කරගෙන ගියා. එදා රෝමියෝ චිකුට කොච්චර ස්තුති කළාද කියනවනම් එයාගේ මුළු මූණම ලෙව කෑවා. දැන් ඉතින් වත්තේ ඉන්න අයත් චිකුව දන්නවා. ඒ නිසා චිකු ආවම එයාටත් කෑම ටිකක් හම්බෙනවා. රෝමියෝ ඉතින් චිකු එනකල් වත්තේ ඉඳන් වලිගේ වන බලන් ඉන්නේ හරිම ආසාවෙන්. දවසක් හවස් වරුවේ එක පාරටම මහ වැස්සක් වහින්න ගත්තා. කැලේ පැත්ත කළුවර වෙලා ගියා. චිකු ඉන්නේ ගහේ අත්තක තෙමි. එයාට හරිම සීතලයි. රෝමියෝ ඉන්නේ වත්තේ එයාගේ පුංචි ගේ ඇතුලේ. රෝමියෝට මතක් වුණා චිකු අසරණ වෙලා ඇති කියලා. රෝමියෝ වත්තෙන් එළියට පැනලා වැස්සෙම දුවගෙන ආව චිකුව බලන්න. එයා ගහ මුලට වෙලා හයියෙන් බුරන්න ගත්තා. චිකු පහළට එබිලා බලද්දී රෝමියෝ තෙමි ඉන්නවා. චිකුට දුක හිතුණා. එයා ඉක්මනට පහළට ඇවිල්ලා රෝමියෝව බදාගත්තා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා ගහ ආස්සේ තියෙන වේලිච්ච තැනකට ගිහින් වැස්ස ඉවර වෙනකන් කුලි වෙලා හිටියා. රෝමියෝගේ ඒ ආදරය නිසා චිකුට සීතල දැනිලත් ලොකු සැනසීමක් දැනුණා. වැස්ස නතර වුණාට පස්සේ රෝමියෝ ආයෙත් තමන්ගේ වත්තට ගියා. එදා ඉඳන් ඒ දෙන්න තීරණය කළා වැස්සක් එන දවසට කොහේ හරි ආරක්ෂිත තැනක මුණ ගැහෙන්න. මොනතරම් කරදර ආවත් ඒ දෙන්න හැමදාම හොඳම යාළුවෝ වෙලා හිටියා. යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.